මහමෙරුව රැලි ක්‍රොස් 3.0 අද දවසේ 11 වන තරගිසවට සියල්ල සූදානම්. SLN කාණ්ඩේ one make Ford Laser Mazda තරගිසවේ ආරම්භය. ප්‍රගීත් ප්‍රවින්ද තෙනුකොළියනාරච්චි උපුල්වන් සේරසිංහ නිශාන් ඉන්දික දුන්නවිල RWM හේන් බණ්ඩා සමගින් අහමඩ් සර්ෆා. තරංකරුවන් පෙළ ගැස්මේ සූදානමින් මා ඔබට සඳහන් කළා මෙන්න මේ ආරම්භක ස්ථානයේ සිට කන්දක් තරණය කරන්න තිබෙනවා. එතන අන්තර ප්‍රධාන ධාවන පතියට ඔවුන් අවතීර්ණ වුණා. ඊයේ දවසේ කාලගණනයේ ප්‍රමුඛයා ප්‍රගීත් ප්‍රවින්ද ඒ කලාපයේ මෙන්න මේ කලාපයේ භාවිතා කෙරෙන්නේම මේ ආරම්භක ස්ථානයේ ආරම්භක කටයුතු වෙනුවෙන් පමණයි. මේ ඊයේ කාලගණනයේ දෙවැන්නා තෙනුක ලියනාරච්චි උපුල්වන් සේරසිංහ Ford Laser Mazda මේක තමයි ඔහුගේ ආවේනික කලාපය. රථ 6ක් තරගකරුවන් 6 දෙනෙක් වට 5ක් තිස්සේ තරග වෙනුවෙන් දැන් සූදානම්. මෙන්න ආරම්භය. සියලු දෙනා එක හා සමාන මොහොතකදී තරග ආරම්භය සිදු කළා. විශේෂයෙන් අද දවසේදී ආරම්භක වැරදි ෆවුල් ස්ටාර්ට් අපිට දක්නට නොලැබුණු තරම් තෙනුකොළියනාරච්චි තරගයේ හැඩය වෙනස් කරනවා. වම් පසෙන් පළමු කෝණයේදීම ඔහු සමත්කම් දක්වනවා අභිබවා යාමකට. දුම් වලාවන් දූවිලි නැති තැන දුම් පවා මතු කරමින් දැන් තරගය ආරම්භ වෙමින් ක්‍රියාත්මකයි. තෙනුකොළියනාරච්චි ඉදිරියෙන් ප්‍රවින්දව පසුපසට කරමින් සීඝ්‍ර නැම්ම වම් පස කෙළවර තුඩට තබාගෙන නැම්ම තරණය කළා. ප්‍රගීත් ප්‍රවින්ද පසුපසින් තෙනුකොළියනාරච්චි වට 5කින් සමානිත තරගය. අංක 32 ප්‍රගීත් ප්‍රවින්ද නැවතත් ඉදිරියේ තෙනුකොළියනාරච්චි දෙවැන්න තෙනුකොළ ආරම්භයේදී සෑහෙන කැපිපෙනෙන වෙනසක් සිදු කරමින් වම් පස්සෙන් අවතීර්ණය ළඟා කරගන්න උත්සාහ කළා. නමුත් සාර්ථක වී නැහැ. ප්‍රගීත් ප්‍රවින්ද සෑහෙන ඉදිරියේ. දැන් එක රථ පෙලක් තාණ්ඩි පෙලක්. නමුත් ප්‍රගීත් ප්‍රවින්ද සෑහෙන ඉදිරියේ. එවනම් මේ තදබදිය නිර්මාණය වුණේ පසුපස කලාපය අතර දෙතිරින් රිංගා ගිය ප්‍රගීත් ප්‍රවින්ද ඉදිරියෙන්ද විය හැකිදේ බොහෝ විට එය තමයි. වෙන තෙනුකොළියනාරච්චි හබායේම උපුල්වන් සේරසිංහ පසුපසින් නිශාන් ඉන්දික දුනුවිල දැන් 3 වන ස්ථානයේ උපුල්වන් සේරසිංහ උපුල්වන් ඔබ දකින ඔහුගේ සුපුරුදු වර්ණයෙන් උපුල් ඉන්නේ 4 වන තැන. නිශාන් ඉන්දික දුනුවිල Ford Laser 1300 සිලින්ඩර් ධාරිතාවය යටතේ. ප්‍රගීත් ප්‍රවින්ද ඉදිරියේ. තෙනුකොළියනාරච්චි ආක්‍රමණශීලී තරගකරුවෙක්. පසුපස 3 දෙනෙක් එක පොකුරක එක සමීපයේ. ප්‍රගීත් ප්‍රවින්ද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කොසලානේ වෙනුවෙන් මේ තරගය ක්‍රියාත්මක වන්නේ. ඉහළ අහස් කුස සිට නැරඹූ විට තාවකීන් අතර නිර්මාණය වී තිබෙන පරතරයන් වල ප්‍රමාණයන් අනුපාතයන් ඔබට වඩාත් හොඳින් නෙත් ග්‍රහණයටම හසු කරගත හැකියි. එක කැමරා කෝණයයි සියල්ල එතන පරිසමාප්තයි. හැපින් කලාපය තරණය කරනවා. හැපින් කලාපයේ ආසන්නතම නැම්ම ළඟට ගොස් තමයි හැම දාවකයෙක්ම මේ හසුරුවා ගන්නේ. එය වම් පසින් ගියොත් වම් පස කෙළවර පැති බැම්ම මත පවා ඔවුන්ගේ රථේ නතර වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා හඳුනා ගැනීම අනිවාර්යෙන් ඕනම ධාවන පතයක හොඳම කෝණයක මොකක්ද කියන කාරණාව පිළිබඳව පූර්ව නිගමනය ධාවකයන් සතුව තිබිය යුතුමය. මේ ධාවන පතය නිසි ලෙස කියවා ගැනීම රීඩිං සෑහෙන වැදගත්. ප්‍රගීත් ප්‍රවින්දත් තෙනුකොළියනාරච්චිත් මුල් ස්ථාන දෙක තමන්ගේ නමට පවරාගෙන ඉවරයි. ප්‍රශ්නාර්ථයේ තියෙන නිමා කරන්නේ ප්‍රගීත්ද තෙනුකද කියන කාරණාව පමණයි.
තෙනුක ක්‍රමක්‍රමයෙන් සමීප වී තිබෙනවා. දුර පරතරයේ සැහැණ ඉදිරියෙන් තිබුණේ. නමුත් දැන් ප්‍රගීත් ප්‍රවින්දට දැනෙන ශරීර උණුසුම ඉහළ යනවා. පැහැදිලිව. මොකද පිටිපස්සෙන් එන්නේ සුළුපටු තරඟකරුවෙක් නොවේ. තෙනුක ලියනාරච්චි. මේ අංශයේ සැහැණ ජයග්‍රහණ වලට හිමිකම් කියා තිබෙනවා. ඕ ප්‍රිය හිතවතුනි, අපි අහපු වෙනස ප්‍රගීත් ප්‍රවින්දා රථය පෙරලී ගොස් නතර වුණා. මං කිව්වා කුඩා කෝණේ අභියසින් තමයි මේ වංගු තරණය කරන්න උත්සාහ කරන්න කියලා. හැබැයි කුඩා කෝණේ වර්ණම් ඉදිරිපසෙන් සංඥාවන් අනිවාර්යෙන්ම නිකුත් විය යුතුයි මෙවැනි විටක. මෙන්න ප්‍රගීත් ප්‍රවින්ද තානි කරම ඔහුගේ හිස පහතට හිටින්නටයි රථය නතර වී තිබෙනේ. අතරතුරේ පසුපසින් පැමිණ ඝට්ටනයකුත් සිදු වුණේ. අතීතයෙන් ඉගෙනගත් පාඩම් නිරන්තරයෙන් සිත්හි තැබිය යුතුමයි. තරගෙන අතර කරන තීරණය කරනවා වඩා නිවැරදිම තීරණය. ඒ තමයි විය යුත්තේ. රෙඩ් ෆ්ලැග් තරගෙන අතර කළ යුතුයි. ප්‍රගීත් ප්‍රවින්ද මේ හැපින් එක උත්සාහ කළා බකුණු පස කෙළවරෙන් පැමිණ ආසන්නෙම ලබා ගන්න. නමුත් ඔහුගේ ඇස්තමේන්තුව මදක් වැරදි කියා. ඔහුගේ රෝදයේ තිබුණේ පැතිබැම්මේ ඉහළ. ඒ පැමිණෙන වේගයෙන් වංගුවක් තරණය කරන අතරතුරේදී ඒ ක්‍රෝධයක් උඩ ගියා කියලා කියන්නේ වෙන්න පුළුවන් මොකක්ද? මෙන්න වෙන්න පුළුවන් තේ. දැන් රිකවරි වාහන දෙක කල්පනා කරනවා ඇයි අපි මෙතනට ආවේ කියලා. මෙන්න බලන්න. පොඩ්ඩක් වැරදුනොත් තරගයකදී වෙන්න පුළුවන් දේ. ඔහු ලොකු වැරදීමක් නෙමෙයි. ඔහුගේ ගණනය කිරීම වල ඔහුගේ ඇස්තමේන්තුගත කිරීමේ පොඩි වෙනසක්. තරඟ සංවිධායකගේ තීරණය කොට තිබෙනවා මේ මොහොතේ පැවති තත්ත්වයත් එක්ක අවසන් ඡායාරේඛාවට ඒ අදාළ වටේ නිමා කරන මොහොතේදී පැවති තත්ත්වයට තරඟයේ ප්‍රතිඵල ලබා දෙන්න. ඒ අනුව තිරිකුල යනාරච්චි තරඟයේ ජයග්‍රාහකයා නිශාන්තෙන් දෙක දුන විලට දෙවන ස්ථානය අහමඩ් සර්පාන්ට තුන්වන ස්ථානය ඉදිරියෙන් රැඳී සිටි ප්‍රගීත් ප්‍රවින්ද did not finish. තරඟය අවසන් නොකළ DNF තරඟකරු. SLN කාණ්ඩයේ one make Ford Laser Mazda 1300 සිලින්ඩර් ධාරිතාවය යටතේ පැවතුණු තරඟයේ ජයග්‍රාහකයන් හඳුනා ගනිමු. තරඟයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කුසලානේ වෙනුවෙන් සමාන ප්‍රධානය සඳහා ආරාධනය ෆියෝනා මුණසිංහ මහත්මිය DGM Marketing ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්. එම තරඟයේ තුන්වන ස්ථානයට හිමිකම් කිව් ඔහු නැවතත් අහමඩ් සර්ෆාන්. දෙවන ස්ථානය නිෂාන් ඉන්දික දුනුවිල. Ford Laser Mazda කාණ්ඩයේ 1300. මෙවරත් එහි ජයග්‍රාහකයා තෙනුක ලියනාරච්චි. අද දවස පුරා ටැලන්ට් TV ඔස්සේ තමයි මේ සජීවීකරණ අධ්‍යක්ීම කැමරා කෝණ 8ක් ඔස්සේ ඔබත් අපත් බෙදා හදාගත්තේ. ක්‍රීඩාවේ නව පරිච්ඡේදයන් දිගෑරෙන හැම තැනකම ඉදිරි අනාගතයේදී ටැලන්ට් TV ඔබ සමගින් රැඳෙන්නට නියමිතයි. නැවතත් ස්තුතියි ෆියෝනා මුණසිංහ මහත්මියට ජයග්‍රාහකීන්ට මගේ උණුසුම් සුබ පැතුම්.